මොකද්ද ප්‍රොබ්ලම් සෝල්විං කියලා කියන්නේ? ප්‍රොබ්ලම් සෝල්විං කියලා කියන්නේ තනිව සහ සාමූහික ක්‍රියාවලියක් තුළින් පවතින තත්ත්වය නිවැරදිව කළමනාකරණය කිරීමට සහ විශ්ලේෂණ මත පදනම්ව එය වැළැක්වීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කිරීම. ප්‍රොබ්ලම් සෝල්විං වලදී එකම ආකාරයක් විතරක් නෙවෙයි තියෙන්නේ. විවිධාකාර උපක්‍රම සහ ක්‍රම විශාල ප්‍රමාණයක් පවතිනවා. ඒකෙන් කිහිපයක් මම අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පොඩි වගුවක් භාවිත කරන ප්‍රශ්න තියෙන්නේ මොන මට්ටමේද කියලා තේරුම් ගන්න. ඔයාලට දැන් තිරේ ඒක බලා ගන්න පුළුවන්. අපිට මේ ක්‍රමයෙන් පුළුවන්කමක් ලැබෙනවා ප්‍රශ්න ප්‍රධාන කොටස් 4කට බෙදා ගන්න. පළවෙනි කොටස important and urgent. ඊටාම වැදගත් සහ ඊටාම හදිසි ප්‍රශ්න. ඒ කියන්නේ ඉක්මනින් විසඳිය යුතු ප්‍රශ්න. අපි මේ වගේ ප්‍රශ්න විසඳන්න තමයි reactive problem solving උපක්‍රම භාවිත කරන්නේ. යන්ත්‍ර බිඳවැටීම් වගේ දේවල් මේකට හොඳ උදාහරණයක්. important but not urgent. ඊටාම වැදගත් නමුත් ඊටාම ඉක්මනින් විසඳිය යුතු නැති. ඒ කියන්නේ හදිසි නැති ප්‍රශ්න. අපිට මේ ප්‍රශ්න විසඳන්න proactive improvement process පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ Kaizen 7 step වගේ උපක්‍රම. අපි මේවා ගැන වෙනම වීඩියෝ වලදී ඉදිරියේදී සාකච්ඡා කරනවා. තුන්වෙනි කොටස තමයි not important but urgent. ඊටාම වැදගත් නැති නමුත් හදිසි ප්‍රශ්න ගැන තමයි මේ කියන්නේ. එතකොට මේවා විසඳන්න කලින් අපිට නැවතත් සලකලා බලන්න වෙනවා මේවායේ ප්‍රමුඛතා අනුපිළිවෙලක් ගැන. අන්තිම කොටස තමයි not important not urgent. මේ ප්‍රශ්න වැදගත්කමකුත් නැහැ, හදිස්සියත් නැහැ. ඉතින් හොඳම වැඩේ තමයි මේක අතහැරලා දාලා අලුත් වැඩකට යන එක. අපිට මේ ගැන පසුතැවි ඉන්නවට වඩා ඒක හොඳයි. reactive problem solving. අපි මේ reactive problem solving method එක පාවිච්චි කරනවා නම් මූලික කරුණු කිහිපයකට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. high priority problem. මේ කියන්නේ අපිට ඇතිවෙන ප්‍රශ්න අපි ප්‍රමුඛතා අනුපිළිවෙලකට ගොඩනගා ගන්න අවශ්‍යයි. ඊළඟට අපි බලන්න අවශ්‍යයි තිබිය යුතු නමුත් දැනට නොපවතින සම්මතයන් සහ අවශ්‍යතාවයන් මොනවද කියලා. ඒ වගේම අපි පරීක්ෂා කරන්න ඕන මේ process එකේ කොහෙද අපේ පාලනයෙන් පිට තියෙන්නේ කියලා. statistical problem solving. එහෙමත් නැත්නම් සංඛ්‍යානමය ගැටලු විසඳීම. මේ ක්‍රමේදී ගැටලු විසඳන්න නම් අවශ්‍ය වෙනවා ප්‍රශ්නයක් තක්සේරු කිරීමේ හැකියාව. සහ එය සඳහා දත්ත මත පදනම් වෙමින් විසඳුම් ලබා දීමේ සඵලතාව. එහෙම නැතුව අනුමාන සහ විවිධ මතවාදයන් නෙවෙයි. මේ හැකියාව. එහෙමත් නැත්නම් තාර්කික බුද්ධිය මෙහෙवला ගැටලු විසඳීමේ ක්‍රියාවලිය හැමෝටම එකම ආකාරයකට පුහුණු වෙලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් අනිත් හැම ශේෂ්ත්‍රයක් වගේම මේ තර්කණයේ භාවිතයෙන් ගැටලු විසඳීමේ ක්‍රියාවලිය සඳහා තාර්කික බුද්ධිය අතින් ඉහළ පුද්ගලයෙකු වීමත් අවශ්‍යයි. එකම ශේෂ්ත්‍රයක දීර්ඝ කාලීනව නියැලුණු පුද්ගලයෙක්ට එම ක්ෂේත්‍රයේ ඇතිවන ගැටලු වලට පහසුවෙන් පිළිතුරු සපයන්න පුළුවන්. නමුත් ඒක හැම ගැටලුවකටම අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඕනෑම ගැටලුවක් විසඳීමට තිබෙන හොඳම මාර්ගය තමයි දත්ත සහ තොරතුරු සහිතව විද්‍යානුකූල ප්‍රවේශයක් සහ ක්‍රියාමාර්ගයන් භාවිත කිරීම. එක් චීන කියමනක් තියෙනවා විසඳුමක් සඳහා අනුමාන මත පදනම් වී වැඩ කිරීම ලාභදායකයි. නමුත් වැරදි අනුමානයන් ඊටාම මිල අධික විය හැකියි. ඉතින් එකම ශේෂ්ත්‍රයක වැඩ කිරීමෙන් ලබන දැනුමෙන් තොර පළපුරුද්ද විතරක් එම ක්ෂේත්‍රයේ ප්‍රශ්න විසඳීමට දායක වෙන්නේ නැහැ. සංඛ්‍යානමය ගැටලු විසඳීමේ ක්‍රමය මගින් ගැටලු විසඳීම විතරක් නෙවෙයි පවතින තත්ත්වය වැඩි දියුණු කරන්නත් භාවිත කරන්න පුළුවන්. මේ ක්‍රමයේ ප්‍රධාන පියවර 7ක් තියෙනවා. ගැටලුව නිර්වචනය කිරීම, එහෙම නැත්නම් පැහැදිලි කර ගැනීම. විචල්යන් ලයිස්තුගත කිරීම, එහෙම නැත්නම් variable listing. විචල්යන්හි ප්‍රමුඛතා අනුපිළිවෙලක් සැකසීම. ප්‍රධාන විචල්යන් කිහිපයක් ඇගයීමට ලක් කිරීම. පස්වෙනි පියවර තමයි විචල්්‍ය සැකසුම් ප්‍රශස්ත මට්ටමකට ගෙනීම. එහෙමත් නැත්නම් variable setting optimize කිරීම. ප්‍රතිඵල මිනුම් කිරීම සහ අධීක්ෂණය කිරීම. අවසාන පියවර තමයි කණ්ඩායම් සමාජිකයන් අගය කිරීම. එහෙමත් නැත්නම් කණ්ඩායමේ දායකත්වය අගය කිරීම. අපි අද කතා කරේ ප්‍රොබ්ලම් සෝල්විං වලදී ප්‍රශ්න විසඳන ආකාර කිහිපයක් ගැන.